දෙවි කෙනෙක් එන්නේ නැහැ මේ කුණු පරාමේ. වායෙන් දෙවි කෙනෙක් ඉන්නේ නැහැ. දෙවි කෙනෙක් බොරුද එතකොට ඔය කියන්නේ? ඒක බොරුවක්. මිනි වලක තපලා මිනිවලක දමන්න. මිනි වලක කියන වල හාරලා පොරාට ඒක කරන්නේ. නීතියෙන් තහනන්නේ. පඩේ දපනකොට එනවා අලි එනවා නයි එනවා රිලව් වෙනවා ඒ එන එක්කනට දෙන්න ඕන එක එක දේවල්. දැන් ඔබතුමාට මේ නොම්බරේ ග්‍රීන් මංගා කෝල් එකක් දීලා අහන්නම් ඕනනම් බොරුණ. ඔව්. බයයි කියන්නේ දෙල්ලට පැන්නොත් එහෙම මොනවා කරන්නේ අර ඉන්න යකෙක් මේ යක්කුනේ ඔය අවතාරෙ ඉන්නේ. පිල්ලි එන්නේ. පිල්ලි එනවා ගල් මුළු වලින් ගාන ඌ ගාන අලි ප්‍රෙසින් එනවා නයි එනවා ඒවා පිල්ලි එන්නේ. මං බල්ලෙක් කිරියා කළු බල්ලෙක් එතන. කළු බල්ලා අරගෙන මං බල්ලා වඩාගෙන තුරු කරගෙන කන්දක දිව්වා. කුරුන්දක. මං හෙන කන්දක නගිනවා. නගිනකොට පොඩි එකෙක් ගිහිල්ලා මේ කියලා තියෙන මෑණි ආයිබෝ. ඔයාලා එකතු වෙන්නේ අද අපේ අසව YouTube channel එකේ අසවේ හෙළ රාවි වසරාණත් එක්ක. ඉතින් මේකේ අපි කතා කරනවා ඔයගොල්ලොත් එක්ක නොපෙනෙන ලෝකය මේ සමාජයේ සිද්ධ වෙන දේවල් දෙකේ සිංහල හෙළ වෙදකම රාවණ මේ විදිහට අපි මේකේ කතා කරනවා මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක් ගැන. වැඩිපුරම අපි කතා කරන්නේ ලංකාවේ අතීතය අපේ හෙළ උරුමය ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ මේකේ. අපේ පළවෙනි වැඩසටහන අපි කරන්නේ නොපෙනෙන ලෝකය. දැන් නොපෙනෙන ලෝකය ගැන අපි පොඩ්ඩක් හොයාගෙන යද්දී හම්බුණා එක මිනිස්සෙක්. මේ මිනිස්සෙක් වල අපේ කලින් කට්ටගෙන හොස්ටේක් ඉදිරියට කරලා තිනවා. අපේ සෝමසිරි මහත්මයා. ඉතින් අපි ආව හොයාගෙන ආවා ගමට. ඉතින් ආයෙත් සෝමසිරි මහත්මයා. අපි මේ ගමට එද්දී ඉතින් අපිට මේ සෝමසිරි මහත්තයාව අපිට අඳුනලා දුන්නේ බටේ කියලා. මේ ගමේ ඕනෙක් කියන දන්න බටේ කියලා කිව්වහම ඉතින් අපි බටේ කියලාම කියන්නම් මේ මහත්තයාට. හරි. අපි පොඩ්ඩක් අතීතයට අපිට ආරංචි විදිහට ඔබතුමාගේ සීයත් බොහොම දක්ෂ වෙදදුරෙක් ඒ වගේම ඔය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර පැත්තෙන් ලොකුට වැඩ කරලා තියෙනවා අදටත් අපි ඕන කෙනෙක් දන්නවා කියලා කිව්වොත් ඉතින් පීරිසෙද මහත්තයා නේද? හරි පීරිසෙද මහත්තයා ගැනයි මේ අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. අතීතයේ වෙච්ච සිදුවීම් මොනවද තියෙන්නේ? අපි පොඩ්ඩක් කියමුකෝ පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ අපේ සීය ගැන පොඩ්ඩක් සීය කරපු දේවල්. කියන්නේ පරිගොයිල ගලිලා දිනවා පරිගොයි යන්ත්‍රමන්ත්‍රී කිරිදාන වලට දුකාන් තෙල් මගිලි ඒවා ඔක්කොම කරනවා දවසක් තෙල් මතුරන්න ගිහිල්ලා තෙල් මතුරලා එද්දී එනකොට තෙල් මතුරලා එනකොට ඉවෙට්ටක් තියෙනවා අර ජීවම් කරන්න ජීවම් කරන්න ඉවෙට්ට ජීවම් කරන ඉවෙට්ට ඉට්ටු ගෑල්ලක් තියෙන අමු ඉට්ටු ගෑල්ලක් ඒක අරගෙන එන්න බැරුණා එන්න බැරි වෙලා එන්න බැරිනේ ඊට කෑල්ලා මතක නැති වෙලා තෙල් එකේ තියලා ඒ කියන්නේ මට පොඩ්ඩක් පැහැදිලි මතයෝ තෙල් මතුරන්න ගිහිල්ලා දෙලෙකුට තෙල් නැතුවයි කියමු තෙල් මතුරලා ඉරටු කෑල්ලෙන් මතුරන්නේ ඇඟිල්ලෙන් ඉරටු කෑල්ලක් තමයි පාවිච්චි කරලා තෙල් මතුරන්නේ ඔය ඇඟිල්ලෙන් මතුරන්නේ නැහැ කවුරුත් තෙල් තියාම නෝ දැක්කත් ඇඟිල්ලෙන් මතුරන්නේ නැහැ ඉරට්ටෙන් මතුරන්නේ අමු ඉරට්ටකින් අමු ඉරට්ටෙන් මතුරනකොට ඒ තෙල් මතුරලා තෙල් ගාඩි වලලා දොට්ට වැල එනකොට ඉරට්ට අරගෙන කොණ්ඩ පොඩියක් තියෙනවා. ඒ කොණ්ඩ පොඩිය මෙහෙම ගහගෙන එන්නේ. ගහගෙන ඇවිල්ලා ගෙටේ ගොඩ වෙන්න ඉස්සෙල්ලා පොල්ලතු පැලල්ලක් තියෙනවා. පොල්ලතු පැලල්ලේ ඒක ගහලා තමයි ගෙට යන්නේ. ඒකේ තමයි ඔක්කොම අර සංගම් දෝෂ තියෙන්නේ ඔක්කොම ඉරෙන්ටෙන් අරගෙන එන්නේ. ඒ කියන්නේ අර ආතුරේ ලෙඩ සේරම ඉරෙන්ටට ගන්නවා කියලා කියන්නේ. ඔව් ඉරෙන්ටට අරගෙන ඇවිල්ලා ඉතින් ඉරෙන්ට අමතක වෙලා ඇවිල්ලා දවසක් කැලේ අක්කර ගානක අක්කර 20ක 25ක විතර ඇවිදලා ගාඩිය දාලා ගාඩිය මුත් දාගෙන එළියක් දැකලා තියෙන එළිය දැක්කම ඇවිල්ලා තියෙන ඉස්කෝලේට. මම පොඩි ඒතකොට. පොඩි වාස්. මම පොඩි ඒතකොට ඉස්කෝලේට ආවන් පස්සේ ඉස්කෝලේදී ගිහුවා මේ කතා කරාම මම ආවා මම මොකද මට හරි වැඩේ ගුවා උනේ මේ මට පාර පෙන්වන්නෙම නැදෙව්ව ගෙදරට යන්න. මම හොයමුකෝ. තෙල් මතුරලා ඉට්ටු කෑල්ල ගේන්න බෑ නෑ. එපාර මාය තවත් එක්කෙනෙක් ගිහිල්ලා ඉට්ටු කෑල්ල අරගෙන ආවා. අර එනකොට අපි යනකොටත් අපිට භයංකාර නිකන් සද්ද බද්ද ඇහෙනවා. වැඩි යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ අපිට. භයංකාර සද්ද බද්ද ඇහෙනවා. යාර බලේ නෑනේ දැන් බලේ යා අරන් ආවට ඒවත් හරි තියලා ඉන්නනේ. මෙයා ඒ බලෙන් තමයි ඉරෙට්ටෙන් තමයි යා අරගෙන ඉන්නේ. එල්ලේට ආව. එදාගෙන ජීවම් කළා ඉරටු ගෑල්ල පොණ්ඩ පොට්ටිය ගහන් ඉන්නේ. ඔව්. දැන් ඔබතුමාගේ මේ සීය ගැන අපි කතා කරානේ. සීයත් එක්ක සිද්ධිත් කතා කරා. එතකොට දැන් ඔය ලොකුවටම යනවා මේ TikTok එකේ වරන් දෙනවා කියලා
ඒක වරම් ගන්න ගිහිල්ලා වෙච්ච සිද්ධිය මොකද? වරන් ගන්න කියන්නේ ඉස්සර අපි පොඩි කාලේ කට්ටියක් ගිහිල්ලා වලක් මිනි වලක දපලා මිනිවලක දබන්න. මිනි වලක කියන වල හාරලා පොරාට ඒක කරන්නේ. නීතියෙන් තහනන්නේ. ඇතුලේ කට්ටිය අරන් ගිහිල්ලා ඉතින් දුම්මල ආම්රාණි අඳුන් කූල අරන් ගිහලා මල් බුලක් පුටු හදලා ජීවම් කරා දිෂ්ටි කරනකොට ඇඟිලි නෝ කියනකොට මම මේ අහනකොට තෝක දැන් මේ කාලේ වගේ නෙමෙයි ඒ කාලේ කියලා කියන්නේ. එහෙනම් දැන් නම් පාරවල් දැන් පාරේ දැන් මිනි මරණයි කියන ගානක් ඇත්තෙම නැහැ. ඉතින් වෙනකොට මේ වඩේ දපනකොට එනවා අලි එනවා නයි එනවා රිලව් වෙනවා එන එක්කනට දෙන්න ඕන එක එක දේවල්. ඒ කියන්නේ අලියට දෙන්න ඕන උග්ගස්. උග්ගස් දෙන්න ඕන. නායට විතර දෙන්න ඕන. ඔය රිලව් වඳුර එන ඒවට ඒවට ගල් මුල් ගහනවා. හොල්මන් ඌ කියනවා සද්ද බද්ද ඇහෙනවා. ඒක ඇහෙනවයි කියලා අපේ සීයා කියලා තියෙන ඉස්සර. ඉතින් ඕවා අපි නැතුව මම දැකලා නැහැ. සීයා කියන ඒවා තමයි ඒකින් එහෙම කරලා ඉවරලා අන්තිමේදී ඉස්තිය ගන්න ගිහලා අර කට්ටිය දුවලා බයේ. ඒ කියන්නේ මට බල ඒක තමයි පොඩ්ඩක් අපිට මගේ අර කතාව. දැන් ඔන්න වලේ දපලා දිස්ටි කරනවාද? හරි දැන් එතකොට එතන ඉඳලා අපි කතාව දින පොඩ්ඩක් දැන් දිස්ටි කරන්න පටන් ගන්න තියෙනවා. දැන් සාමාන්‍ය රැය කීයද ඔය? රැය 12න්නේ. රැය 12. නිවස්තරෙන් යනවා කියන්නේ. වලක් කපලා නෙවෙයි. ඔය මිනි වලක් හාරලා ඒක උඩ දපනවා කියන්නේ. ඒක උඩ දපලා මිනිය උඩනේ. ඔව්. දපනකොට වටේට කට්ටිය ඉන්නවා. වටේට ඒ ආරක්ෂාවට ඒගොල්ලන්ට ඉතින් ආරක්ෂාවක් ඇති මොනවා හරි ආරක්ෂාව කොච්චර තිබුණා දැන් ඇදුරුකමකට ගියන් පස්සේ අපිත් බයයි. කොච්චර ආරක්ෂාව තිබුණා. ඔව්. බයයි කියන්නේ බෙල්ලට පැන්නොත් එහෙම මොනවා කරන්නේ අර ඉන්න යකෙක් මේ යක්කුනේ ඔය අවතාරෙ ඉන්නේ. පිල්ලි එන්නේ. පිල්ලි එන ගල් මුල් වලින් ගාන ඌ ගාන අලි අලි වෙසින් එනවා නයි එනවා ඒවා පිල්ලි එන්නේ. ඒ වෙනකොට ඉතින් බයයි කොහොමද තෝරන කෙනෙක් ඉතින් අර ඒ හිත බය නැති එක්කන ඉන්නවා අනික කට්ටිය දුවනවා. දිව්වන් පස්සේ මොකද්ද නැරලා ඉතින් ඔය කරන්න වෙන්නේ ඔය මොකද්ද ඔය බොරුනේ කරන්නේ ඔක්කොම දැන් කාලේ කරනවා කියන්නේ දැන් වරන් ගන්නවා කියලා වරන් ගන්න බෑ එහෙම ලේසියෙන්. වරන් මම දැකලා තියෙනවා එහෙම ලොකුවට ඔය වරන් ගන්නවා වරන් ගන්නවා කියන්නේ යක්ෂයෙක් එක්ක මලගිය කෙනෙක් ඉන්න ඕනේ එක්ක මලයකෙක් බඳ ගන්න ඕන කරන්න. එතකොට දෙවි කෙනෙක් වෙනවා කියන්නේ දෙවි කෙනෙක් එන්නේ නැහැ මේ කුණු පරාණෙක. දෙවි කෙනෙක් එන්නේ නැහැ. දෙවි කෙනෙක් බොරුද එතකොට ඔය කියන්නේ? ඒක බොරුවක්. එහෙනම් තමන්ගේ මලගියෙක් තමයි එන්නේ නේ. මලගිය කෙනෙක් කියන්නේ දැන් කවුරු හරි නැරලා ඉන්නවා නම් මම එයාට උදව් කරා නම් සාත්තු කරා නම් ඒ මරණ පස්සේ එයාට පින්දහම් කරලා හරිනේ එයා යනවා කතරගම දෙයියෝ ගාව හරි කාර්යය දෙවි කෙනෙක් ගාව ගිහලා එයා ආවතේව වැඩ කරනවා. ආවතේව කරනකොට මං ඉතින් පහන් තියනවා බුදුන් වඳිනවා මම සිල් ගන්නවා අර එහෙම ඒව කරනකොට මෙයා බලන උඩින් යන ගමන් බලනවා මෙයා මට පින් දෙනවා මෙයාට එන්න ඕනේ කියලා. මගේ ගාවට මලගියෙක් කියලා ඇවිල්ලා තමයි මට වරම දෙන්නේ. නැතුව මේ වරන් මලගිය කෙනෙක් උගුවේක මලගියට ඇත්තට පින් දුන්නයි කියලා මේ එන්නේ නැහැ වරන්. එහෙනම් අපි ඒ කියන්නේ දෙවි කියලා කියන්නේ දෙවි කියන එක බොරුවක් ඒක බොරුවක්. ඒක සම්පූර්ණ බොරුවක්. දැන් වටේවා මේ අද කාලේ මේ ශාස්ත්‍රය විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා නොකරන පිරිසකුත් ඉන්නවා. ඔව්. ඔබතුමා මොකද හිතන්නේ මේ ශාස්ත්‍රයට ඇයි එහෙම උනේ? මේකනේ දැන් බොරුනේ කරන්නේ. ඉස්සර තොයිලක් කරනකොට මල්යන් ගහලා තටු හදලා මල්ලේදි ගහලා අටමගලේ හදලා හත් අඩිය ඔක්කොම බාහිර පූජා ඔක්කොම හදලා ඉවරලා තොයිල පටන් ගන්න නිසා බුදුන් වැඳලා දෙයයන්ට කන්නලා උකරලා දෙයයන්ට ආරාධනා කරලා කියනවා ආතුරේ වාඩි කරලානේ කරන්නේ ඔක්කොම ආතුරේ වාඩි නම් පස්සේ කියනවා ආවඩන්න දෙන්නෙක් ගේන්නේ කියලා. ඒක තොයිල කරද්දී එක්ක කෙනෙක් කියලා කියනවා. ආවඩන්න දෙන්නෙක් ඉන්නවා ආතුරයාගේ ඉස්සරහින් දෙන්නෙක් ඉන්නවන ආවඩන්න. ආවඩන්නේ කියන්නේ ආවඩා කිව්වන් පස්සේ ආයි බෝ වේවා කියලා පුවක් මල් තින්නේ. පුවක් මල් කිනිදි කෑලි දෙකක් දෙනවා දෙන්න අත් දෙකට. මෙහෙම වතුර භාජන දෙකක් තියෙනවා දෙපැත්තෙන්. වතුර භාජන දෙක දෙපැත්තෙන් තියෙනවා. ආවඩා කිව්වන් පස්සේ අරන් කැරලා කරනවා. ආයි දෙයි කියලා මේකට දාන්න ඕනේ. අද කොහෙද ආවඩන්නේ? අද කිසි කෙනෙක් ආවඩන්නේ නැහැ. දැකලාම නැහැ. ආවඩන්නේ කිසි කෙනෙක් ආවඩන්නේ නැහැ. ආවඩන්න ඕනේ අනිවාර්යෙන්. දැන් ඉතින් පටේගාමේ ඔයා ඔහොම වාගේ කතාවක් හරියදී. මෙහෙම කියලා. උඩ අද කාටද මේක ඇත්තටම විහිළුවක්.
මම දකින් ගොඩාක් මිනිස්සු විහිළුවට ගන්න වෙනවා. තමත් ඉතින් මිනිස්සු මේක දැන් ජොලියට කරන්නේ. TikTok එකේ බලුවොත් එහෙම ජොලියට දේවාල අටෝයි. ඔව් ජොලියට තමයි කරන්නේ. දැන් බලන්න මූණෙස්සරන් ගියාම මූණෙස්සරන් දේවාල තින්නේ එකයි. අද දේවාල කීයක් තියෙනවද මූණෙස්සරන් වල? ඈ හැමතැනම දේවාල. ඒ වගේ තමයි මේක මේ දේවාලය කියන්නේ හැමෝම අපි ගියා මේ වැඩකට ගිහිල්ලා අපි ගියේ අපි තොইলක් කරා ඒ තොইল කරලා අපි දෙදාට සාන්ති කර්ම කරලා අපි සනීප කරා තොইল කරලා තොইল 40 ගාණක් කරපු දනා තොইল 40 ගාණක් තොইল 40 ගාණක් කරලා මේ 47 වෙනි තොইল කරන්නේ 47 වෙනි තොইল කරන්නේ ඒත් ආතුරේ හොඳ වෙලා නැද්ද හොඳ වෙලා නැහැ අපි ගියන් පස්සේ අපි ඉස්සර කරේ දෙහි කැපුවා දෙහි කැපලා අපි ආරක්ෂාව දාලා ආවා එයාට තම්මුමක් දීලා ඇවිල්ලා තම්මුවක් කියන්නේ කන්නත් බෑ යාට කන්න බෑ ගුලි ගහයිලා වකුඩු ගහලා කාමරේට නිදා ගන්නවා වකුඩුලා නිදා ගන්නවා ඒ කියන්නේ අතපය අතරම අකුලගෙන ඔව් කෙරෝකට ඒ පාර අපි ගියා මේ අපි දෙන එක ගියා මඩකලපු ගිහිල්ලා දෙහි කපන්න ඉස්සෙල්ලා අපි ගියා ගෙල්ලා උරුවස්ස ගාවට ගියාන් පස්සේ වීදකෙන් බහලා අපේ දේවතාවුන් මෑණි ගියන් පස්සේ මේ ආවා වයසක ගෑනු කෙනෙක් ආවා ඇවිල්ලා වැන්ද මෑණිට වැන්දලා ගියා යන්න වැන්දලා හිටියේ නෑ මෑණි වාඩි වුණා පුටුවෙන් වැන්දලා ගිහිල්ලා ඉතින් අපිත් කතා කරා අපිට තේ බොන්නේ කිව්වා තේ ගෙන්න දුන්නා ඒ පාර මෑණි කිව්වා කෝ අර වැන්ද එක්කෙනා එක්කන් එන්නේ කියලා මෙහෙට එක්කන් එන්නේ කිව්වම අම්මා මේ බුදු ගහට බුදී කියලා නෑ එක්කන් එන්නේ කිව්වා එක්කන් ආවන් පස්සේ මෑණි අසල්ලා ගත්තා අල්ලනවා කවුද හුවා ඉන්නේ ඇඟේ කිව්වේ නෑ හූ කිව්වා එපාර දෙහි ගෙඩියක් කපලා මෙයා ගලා අපි ගිරේ දෙහි ගෙඩි අරගෙන ගියේ කපලා ඉවරලා එපාර කිව්වා විස්තරේ තොইলක් තියාගෙන තොইল කළා අද සනීපයි කෝල්ලක් දීලා වොන්නම් අහන්න ඔබතුමා හරි දැන් මේ ඔය තොইলක් කරද්දී දැන් ඔබතුමා කියනවානේ මේක දැන් විශ්වාසනීය විදිහට ඔයගොල්ලෝ හරියට මේ දේවල් කරනවා කියලා ඔව් එතකොට දැන් තොইল කරන්නේ ප්‍රශ්න කරපුවා නැද්ද ඔයාගෙන් ඔයාලා බොරු කරන්නේ ප්‍රශ්න කරපුවා තියෙනවා ප්‍රශ්න කරලා ඉවරලා මේ තනබද්දකම කියන්නේ හුඟක් දුර නෙමෙයි මේ අල්පිටිය නම් හුඟක් දුර නෙමෙයි මේ තනබද්දකම පොලිසිය මහත්තයන් කෙනෙක් අගලිය පොලිසියේ කොහේ මහත්තයයි වැඩ කරේ එක්ක නැත්තම් බද්දකම පොලිසිය ඒ මහත්තයා මම පිදේනින් කියන්න මට අයිතියක් නැහැ පිදේනි වුවාම කියන්නේ පිදේනි උයන මිනිහට කියන්නේ වටකොළුවයි කියලා වටකොළුව කියන්නේ පිදේනි බාලම තත්ත්වයට ගන්න එක්කනේ හරි ඉතින් මං පිදේනි උයන්නේ ඉතින් උයන්න කෙන්න දෙනවා මං පිදේනි උයනකොට මේ මෑණි අඳුර බලනකොට මේ කතා කරා මේ හිටගෙන ඉන්න එක්කෙනාට අති කවුද හිටගෙන ඉඳි අර පොලිසිය රාලාමි ඒ කියන්නේ දැන් එයා එක්ක ඊට කලින් එයා විශ්වාස කරන්නේ නෑ අපහාස කරන්නේ එයා ඒක මොකද ඒක අපහාස කරනවා ඒක අපහාස කියන්නේ වතු ඉදින් ඕවා බලන්න පුළුවන්ද මේව කරන්න පුළුවන්ද අර එහෙම කියනවා මෑණියන්ට ඇහුන්නේ නෑ ඒවා මෑණිය ඇහෙන්නේ නෑ මෑණින් කාමරයක ඉන්නේ මුල්ලකනේ හරි මෑන්ට ඒ අඳුනෙන් පෙන්නුවා ඒක මෙයා මේ අපහාස කරනවා කියලා එයා තමයි ඔක්කොම මේ කරලා ඉවරලා බලලා දුන්නේ අන්තිමේදී ඒ කියන්නේ කරලද බලලා දුන්නේ කියන්නේ ඒක උඩ පැහැදිලිද අඳුන බැලුවා එයාට මෑණි එයා කිව්වා මේ මෙහෙමයි මට ඕවා වැඩක් නැහැ ගණන් ගන්න බොරු කරන්නේ කියලා වතුරේ මොනවද පේන්නේ එහෙම කියලා ඔව් බාර මෑණි කතා කරලා දුන්නා මෙයාට මඳුර බලන්න කියලා අඳුන බැලුවා එයා අඳුන බලලා එයා පිළිගත්තා ඒවා ඒ මොනසේ පිළිගත්තා ඊට පස්සේ අන්තිමට ඔව් පිළිගත්තා පිළි අරගෙන ඉන්න තොইল කරලා අපි 2000 සනීප කරා හරි වැටෙනවා දැන් ඔබතුමා මේ මෑණියන් ගැන උච්චර අපිට දේවල් සෑහෙන්න කිව්වා දැන් ඔබතුමා දැන් තොইল කරන අවුරුදු යනවනේ දැන් බර ගණනක් තිස්සේ ඔව් ඔබතුමාට වෙච්ච අපැද්දි නැද්ද මේ තොইল කරන්න ගිහින් ඔව් මට අපැද්දි වෙලා තියෙනවා මට හයි ගුටික් කාලා තියෙනවා මම ඒවෙන් පොඩ්ඩක් කතා කරමු අපි අපැද්දි ගන්න තොইল කරන්න ගියා අපි බණංගල කියන්නේ පෝද්දි වල බණංගල ගිහලා තොইল කරලා දෙහි කපලා ආරස්සා පූජාවක් කියලා අපි මෙයා කරලා බැලුකට සුච්චමයි දුන්නේ
මට නෑ කීයක් මගේ රස්සාවත් මට නෑ මම රස්සාව පාඩු කරගෙන මං යනවා අදත් කරන්නේ ඒක තමයි මං ඒ වැඩේ මට 7-5ක් නෑ මං ගුව කීයක් ගත්තද කියලා මට ඉතින් කිව්වන් පස්සේ මං ඒ පාර විශ්සකුණා විශ්සකුණන් පස්සේ මට නෑගෙන විශ්සකුණා විශ්සකුණන් පස්සේ මට ගැහුවා ගැහුවා වේ වලින් ගැහුවන් පස්සේ මං ගියා කඩේ ගාවට බීඩියක් ගේන්න ගියේ මොකද අනේ බීඩි බොන්නේ මම සිගරට් බොන්නේ නෑ කළු සුට්ටු බොන්නේ නෑ මං ඉතින් බීඩියක් ගේන්න ගිහිල්ලා කඩේ ගාවට ගියන් පස්සේ මට අර ගැහුවන් පස්සේ නිකන් විකෘතියක් වුණා මගේ මනස මං බල්ලෙක් හිටියා කළු බල්ලෙක් එතන කළු බල්ලා අරගෙන මං බල්ලා වඩාගෙන තුරු කරගෙන කන්දක දිව්වා කුරුන්දක මං හෙන්න කන්දක නගිනකොට පොඩි එකෙක් ගිහිල්ලා මේ කියලා තියෙන මෑණි හිටි ගෙදරට අන්න මේ මට කියන්නේ එහෙ බටපොළ මාමයි කියලා. බටපොළ මාමා අන්න කන්දේ නගිනවයි කියලා. කන්දේ නගිනවා කිව්වා මෑණි ඒ ගෙදර කට්ටිය දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා මගේ කෙහිවල්ලෙන් අල්ලගෙන ඇදගෙන ආවා. ඇදගෙන එතකොට එහෙ දේවාලයක් වගේ දාලා තුනේ අපි පහන්. ඒ මෑණි හොයාගත්තද ඈ මොනවයි කන්දක පිටි සාමාන්‍ය බණංගල කන්ද. බණංගල කන්ද. ලොකු කන්දක්. ඔව් ලොකු කන්දක්. මෑණි කොහොමද වයින් කරන හොයාගත්තේ? මෑන්ට ඉන්දියන් එයාට මේවා තියෙනවනේ ආස්කම් බලයකින් එයාට පෙවුණ මේ ඉන්න මෙයා මේ යන්න මේ ඉස්සාවට කියලා එයා බලාගත්තා බලාගෙන ඉන්නලා එහි තටි මල්ලි කියලා එක්කෙනෙක් දනු කෝල්ලක් දීලා ඕන්නම් අහන්න බොරුනම් මේ ඔබතුමාලා මේ එයාට මගේ ගාව නම්බරේ තියෙනවා මේ කෝල්ලක් දීලා අහන්න මේ බටපොලේ අයියා මේ කන්දක ගියා දහලා බල්ලෙක් අරගෙන දැන් කෝල්ලක් දීලා අහන්න බලන්න ඔබතුමා මේ බොරුනම් මං කියන එක දැන් අපි මේක සම්බන්ධ ඔබ දැන් කතා කරන්නේ එපාර බලලා අරන් ගියානේ මම එපාර මෑණි ඒ ගෙදර පැටිමල්ලි සමන්තිනංගී ඇවිල්ලා මාව මගේ කොණ්ඩෙන් අල්ලගෙන මෑණිව අරන් ගින්න මට ගැහුවා හොඳටම ගැහුවා දේවාලේ දාගෙන ගහරේ වල දෙහි කපලා පැම් දීලා ගම 100යිමට මන් දන්නේ නැහැ මොකෙද්ද කියලා මහතෝ නැහැ කියලා තමයි කිව්වේ මෑණි ඔයා දන්නේ මෑණිය කිව්වද කියලා තමයි දන්නේ ඔව් ඔයාලට මුකුත් පතකට නැද්ද මට මතක නැහැ මොනවද දැක්කා අයර කන්දේ අරන් ගිහිල්ලා මන් දන්නේ නැහැ කළු බල්ලෙක් අරන් ගිහිච්ච මන් දන්නෝ දන්නේ කියන්නේ කළු බල්ලෙක් ගත්තයි කියලා ඉතින් ඒගොල්ලෝ කියන හින්දා මන් දන්නේ නැතුව මන් දන්නේ නැහැ බල්ලෙක් අරන් ගියාද කියලා මන් දන්නේ කොහොමද මේ මෙච්චර බල්ලෙක් පාරේ මම බල්ලොන්ට ගහන එක මං කරන්නේ මම මෙහෙටවත් බල්ලෙකුට එන්න දෙන්න මං ගහන බල්ලොන්ට බල්ල පෙන්වන්න බෑ මට බල්ල පෙන්වන්න බෑ මට මම කළු බල්ලෙක් තුරු කරගෙන ගිහිල්ලා තියෙන කන්දේ මේ බණංගල කන්දේ දැන් ඔබතුමාට මේ නම්බරේ තියෙන මං ගා කෝල් එකක් දීලා අහන්න ඕනනම් බොරුනම් අපිට එහෙම අවස්ථාවක් නැහැ ඇත්තටම මේ ඔබ විශ්වාස කරන ඔබතුමා දැන් මේ කියන තොරතුරුත් එක්ක ඔබතුමා අපිට හරීම කියන්නේ අපි අත්දැකුද අපි මේ ඔබතුමා හොයාගෙන ආවෙත් මේ හේතුව හින්දා තමයි මේ ශාස්ත්‍රය හරියට කරන මිනිස්සෙක් කියලා ඔබතුමා යන්නේ ආවතේ කටයුතු වලටනේ ඔව් දැන් ඔබතුමා දැන් නිතරම කියනවා මෑණි කෙනෙක් ගැන ඔව් අපි ආසයි මෑණියත් සම්බන්ධව වැඩසටහනක් කරන්න ඇත්තට සම්බන්ධව කරා අපිට පුළුවන් ද ඔබතුමා මේ මෑණිය සම්බන්ධ කරන්න ඔබතුමා පුළුවන් ද සම්බන්ධ කරගන්න ටිකක් අමාරුයි මෑණිම ඉතින් මේ ඉන්නේ දුර බෑ ඉන්නේ නම්බරේ නම් තියෙනවා මේ මෑණි ගාව දැන් ෆෝන් එකක් තියෙනවා ඒ ෆෝන් එකක් තියෙන ඉතින් ඔබතුමාලා මේ කියනනම් සම්බන්ධ කරගන්න පුළුවන් මේ ස්ටෑන්ඩ්ම ගෙන්නන්න ඕන නැහැ නේ ඒකනේ හරි ඒක අපි කතා කරලා පස්සේ දැනුවත් කරමු මෑණියන් කතා කරලා එහෙනම් බොහොම ස්තුතියි අපිට මේ අදහස් තබා දුන්නට අපිත් කතා කරාට බොහොම ස්තුතියි ඉතින් මේ පටේ මාම කියන ඒවල සත්‍යතාවය ඔයගොල්ලන්ට හරියට මන්ට කියන්න පුළුවන් මෑණියන්ට කතා කරලා ඉතින් අපි ඊළඟ වැඩසටහනේ අනිවාර්යෙන්ම මෑණියව සම්බන්ධ කරගෙන මෑණියව මේ ස්ථාන ගෙන්නලා එහෙම නැත්නම් අපි ඒක පොඩි ගිහිල්ලා හරි ඕගොල්ලෝ බෙරුවේ අපි මෑණියව සම්බන්ධ කරගෙන ඊළඟ වැඩසටහනේ ඉක්මනටම හම්බ වෙනවා. ආයුබෝවන්.